දැන් මෙන්න මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දාපු පුද්ගලයා කියන විදිහට එයාට එයාගේ අනන්‍යතාවය හෙළි කරන්න අමාරුයි කියලා. ඒ පුද්ගලයා තවදුරටත් කියලා තිබුණේ එයාලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2017 කියලා. මේක රෙකෝඩ් කරලා තියෙන්නේ ටිකක් පරණ ෆෝන් එකකින්. මේ හේතුව නිසා මේ වීඩියෝ එකේ ක්වොලිටි එක ගැන අහන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක HD නොවුනට මේ වීඩියෝ එකේ ගොඩක් අයව ට්‍රැක් පන්නන්න තරම් භයානක දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙන්නේ එයාලා වීඩියෝ කෝල් එකක වීඩියෝ කෝල් එකේ ඉන්න පුද්ගලයාට යාළගේ ගෙදර හැඩි වෙලා තියෙන විදිහ බලා ගන්න ඕනේ වුණා. මේ ගෙදර හරිම අපිලිවල පෙනුමක් තමයි ගත්තේ. මේ අපිලිවල බඩු වස්සේ යාලා කවදාවත් හිතපු නැති අමුතුම දෙයක් තිබ්බා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. She's a straight hoarder. You should get this when I get home. Like, watch. She's got problems. Can you see this yet? Huh? You can't see this yet, can you? Oh, I think so. Hold on. She's got, I don't know. She's got a lot of money. She just, like, she's really cheap and she keeps everything. This is her house. No, I can't. It says that it's interrupted. Like, she keeps everything. She's really well off too, but... ඔයත් ඒක දැක්කද? දැන් මෙන්න මේ දේ වෙන්නේ හරිම ඉක්මනින්. ඔයාට ඒක මිස් වුණා නම් ආයෙත් මේක බලන්නකෝ. She's got a lot of money. She just, like, she's really cheap and she keeps everything. This is her house. හරියටම නිකන් හොරර් ෆිල්ම් එකක සීන් එකක් වගේ හරිම අද්භූත සුදුමැලි මූණක් මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. මෙන්න මේ මූණ කළුවරේ පාවෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. මේ ඊළඟ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට මුදාහරින්නේ HJ කියලා පුද්ගලයෙක්. මෙයා පාසලක ගුරුවරයෙක් විදිහට වැඩ කරගෙන යනවා. ගොඩාක් වෙලාවට මෙයා මේ ස්කූල් එකේ රෑ වෙනකන් කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. එක්තරා රාත්‍රියක එයා මේ පන්ති කාමරයට වෙලා ඉද්දී අසාමාන්‍ය දෙයක් දකිනවා. ඒත් එක්කම එයා රෙකෝඩින් බටන් එක ක්ලික් කරනවා. All right, I'm just finishing up putting up decorations for the students when they get back. I was on the smart board setting things up. You guys know me. I stay late often. It's just me here and the janitor. And let me show you. Do you see? I mean, is that not a kid sitting right there? පරාවර්තනයෙන් අමුතුම දෙයක් පේන්න තියෙනවා. HJ කියන විදිහට හරියටම පුංචි ළමයෙක්ට සමානයි කියලා.
රැෆෙල්ලා කෝට්‍රස් කියන්නේ චිලියන් කාන්තාවක්. මෙයා ජීවත් වෙන්නේ අයර්ලන්තයේ. රැෆෙල්ලා වැඩ කරන්නේ ගෘහ සේවිකාවක් විදිහටයි. ගොඩාක් වෙලාවට රැෆෙල්ලා එයාගේ යාළුවන්ට දුරකථන ඇමතුම් දෙන්නේ වැඩ කරන ගමන් කාලය ගත කරන්න ඕනේ වුණු නිසායි. හැම දෙයක්ම සාමාන්‍ය විදිහට වෙන ගමන් තිබ්බා. රැෆෙල්ලා බාත්රූම් එක පිරිසිදු කරලා ඉවර වුණු ගමන් ළඟම තිබ්බ කණ්ණාඩියෙන් මිරර් ෆොටෝ එකක් ගැහුවේ එයාගේ යාළුවෙක්ට යවන්න හිතාගෙනයි. රැෆෙල්ලා මේ ෆොටෝ එක එයාගේ යාළුවට යවපු ගමන් යාළුවගේ ප්‍රතිචාරය නොසන්සුන් එකක් වුණා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. Ya, voy a mostrar la foto. Antes decir que esta foto se la mandé a mi mejor amiga. Mi mejor amiga siempre está al tanto de todas estas cosas. O sea, mi mayor testigo es mi mejor amiga. Pero esta foto literalmente a todos nos dejó así, choqueados. Porque se ve literalmente la persona en su máximo esplendor. O sea, esa silueta se logra ver casi perfecto. Como pueden ver acá en la foto, acá estoy yo. Para mi amiga hacer una foto, literalmente foto para el WhatsApp. Y yo no me percaté de esto. Yo no me percaté de eso. Yo saqué la foto, me puse a limpiar el baño porque uso guantes para limpiar los baños. Entonces saqué la foto, me puse los guantes y de ahí me agarré más el celular. Y después me puse a ver la foto. Creo que la Melissa me dijo así como, oye, ¿qué onda la foto? Y yo la vi y quedé así, choqueada. Y lo prometo, por mi abuelita, por mi gatita que falleció, que no es mentira. රැෆෙල්ලගේ යාළුවා අඳුරු ඡායාවක් දැකලා තිබ්බා. මේක තියෙන්නේ ෂවර් රූම් එකේ වීදුරුව පැත්තට වෙන්න. හරියටම කවුරු හරි මොකක් හරි දෙයක් ඒක ඇතුලේ හිටගෙන ඉන්නවා වගේ. ඒත් එතන ඇත්තටම කිසිම දෙයක් පේන්න තිබ්බේ නැහැ. රැෆෙල්ලගේ යාළුවා හරිම නොසන්සුන් විදිහට කියලා තිබ්බේ එයාගේ ළඟ තව කවුරු හරි ඉන්නවා කියලයි. රැෆෙල්ලා මේ මොකක්ද කියලා බලද්දි ඒ දේ එතන පේන්න තිබිලා නම් නැහැ. De hecho, esa foto nos dejó a todos chequeados. O sea, la gente de la estación de policía me decía, es que es imposible. Y yo decía, ay no, es imposible. Pero no sé cómo pasó, no sé en qué momento pasó, no sé por qué no lo vi antes. O sea, no me fijé, mandé la foto y listo. O sea, como que no me preocupé de la foto hasta que mi amiga me dijo, hey, ¿quieres ver la foto? Y tengo un video. Tengo un video del lugar porque un amigo me decía así como, pero es imposible. Y yo, no sé, pero es como un misterio. De hecho, el video está en inglés, pero lo voy a poner igual para que vean como el lugar. When I close the door, if someone stay inside, like, can I see everything for the woman or for the man? I don't know, but I think so. It's just a mystery. එතකොට ඇත්තටම ෂවර් රූම් එකේ කවුරුත් නැත්තන් එතන ඡායාවක් පේනුනේ කොහොමද? මොකක්ද ඇත්තටම මේ? රැෆෙල්ලා වගේම එයාගේ මේ වීඩියෝ එක දැකපු නැරඹුම්කරුවෝ කියලා තිබ්බේ මේක අස්වාභාවික දෙයක් කියලා. මේ භයානක වීඩියෝ එක සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් වෙන්නේ කයිලා ග්‍රිමි 87 කියන account එකෙන්. මේක අප්ලෝඩ් වෙන්නේ 2024 මැයි මාසයේදී. කයිලා එයාගේ පවුලේ අයට මුහුණ දෙන්න වෙන අద్භූත සිද්ධීන් ගැන වීඩියෝ එකක් කරනවා. එයා කියන විදිහට නෑදෑ වෙන නැන්ද කෙනෙක් විසින් එයාගේ දරුවට බෝනික් එක්ව දීලා තියෙනවා කියලයි. මේක හම්බ වෙන්නේ 2020 අවුරුද්දේදී. එයා කියන විදිහට මේ බෝනික්ක අස්වාභාවික ලෙස ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. So back in 2020, I had received a doll from an aunt that had been passed down in my family. Originally, it belonged to my great-great-grandmother and kind of cycled through every girl in our family. Everybody hates this doll. It's also important to note. Everybody always claimed that this doll is haunted. But when it ended up with us, my oldest son did love this doll. Played with it all the time, talked to it all the time. So anyway, one night he has a terrible nightmare that he is seeing something crawl out of his closet and stand by his window, which is right next to his bed, and it's staring at him like this. Screaming, crying, won't go back to sleep, needs me or my husband with him. So I go to him, I lay down with him, and the whole time I'm laying with him trying to get him to go back to sleep, he is like staring over my shoulder off into the corner of his room. And I go to turn my head to see what he's staring at, and he stops my face with his hands. He's like, "No, mommy, don't look at him. He's really scary."
So I carry him and all of his things. We go lay down in my bed. And this is just the beginning of a situation that went on for nearly a year. So after this, almost every single night, he's having terrible nightmares. And one night, I remember that we have leftover holy water from Lawson's baptism. So I'm like, you know what? We don't have anything to lose at this point. So I sprinkle it around his room, and believe it or not, he actually slept better that night. But my youngest son, who was just a baby at the time, he has a horrible night sleeping. He's up screaming, seems scared, creeped out, whatever. I had also taken a picture of my husband on the monitor in Lawson's bedroom, where he had been laying on the floor holding Lawson's hand, trying to help him fall asleep. කයිලා කියන විදිහට එයාගේ දරුවන් දෙදෙනාටම භයානක සිද්ධීන් වලට මුහුණ දෙන්න වුණා කියලයි. පේන විදිහට මේ හැම දෙයක්ම කයිලාගේ නෑදෑ වෙන කෙනෙක් දුන්න බෝනික්කට සම්බන්ධයක් තියෙනවා කියලා එයා විශ්වාස කරනවා. කොහොම හරි එක දවසක කයිලාගේ දරුවන්ගේ කාමරේ සෙටප් කරලා තිබ්බ බේබි මොනිටර් එකක එයාට හිතා ගන්න බැරි දෙයක් රෙකෝඩ් වෙලා තිබ්බා. You can see like the shadow of a hand or a claw like holding my husband's shoulder as he holds Lawson's hand, trying to help him fall asleep. We get rid of the doll. We pass the doll off to the priest. He gives us some very specific instructions on very specific things to say and do around our house. He has us open a Bible to a very specific passage and then place this open Bible in the closet and leave it there. And eventually things do calm down. If things have gotten better, he doesn't mention it, but he still won't sleep in that room without somebody with him. Father කියපු දේවල් ඒ විදිහටම කරාට පස්සේ